දැන් පුතේ මම මනිනවා පාරක්. මෙන්න මේව තමයි පාර මාර්ගයක්. මම මෙන්න මේ පාරක් මනිනවා. මේ පාරේ මෙතන තමයි ආරම්භක ස්ථානය. අපි අවසන් ස්ථානය මෙතන. දැන් අපිට පුතේ මේක එක එල්ලේ. දැන් මෙතන මැද ලොකු කන්දක් තියෙන්නේ. මෙතන කන්දක් තියෙනවා පුතේ. අපිට ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානයයි පේන්නේ නැහැ. මොකද්ද කියන්නේ? පාරක් තියෙනවා පාරක් මනින්න පාරක් හදන්න පොළොව මනින්න ඕනි. හැබැයි පුතේ ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානයයි අපිට පේන්නේ නැහැ. අපි අර කන්දේදී මොකද කරේ පුතේ අපිට ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානයයි පැහැදිලිව පෙනුණා. මේ අවස්ථාවේදී පුතේ අපිට ආරම්භක ස්ථානයේ අවසාන ස්ථානය පේන්නේ නැහැ. ඒ අවස්ථාවකදී අපි පුතේ භාවිතා කරන පුතේ අතරද මැදි දැක්ම IS එකක් භාවිතා කරනවා. දැන් අපිට ඕන IS එක භාවිතා කරන්න පුළුවන්. IS කියලා කියන්නේ ඉන්ටර්මීඩියට් සයිට් එකක්. ඒ කියන්නේ පුතේ අතරමැදි දැක්මක්. එහෙනම් පුතේ මෙන්න මෙතනදී අපි භාවිතා කරනවා අතරමැදි දැක්මක්. මෙතන තමයි පුතේ වැදගත් මේ වෙලාවේ. හරි මේ අතරමැදි දැක්ම කියන අවස්ථාව අපි ගන්න විදිහ තමයි දැන් කතා කරන්න යන්නේ. කලින්ම කතා කරා වගේ පුතේ මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව. එතන තමයි පුතේ අපි ගන්නෙ දැන් ගන්න TPM එකක්. ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක ගන්නවා. මෙන්න මේ කියන ස්ථානේ. පළවෙනි අවස්ථාවේ අපි ගන්නවා ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක් දා ගන්නවා. උදාහරණයක් විදිහට අපි ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක 100යි කියලා හිතාගමු. අපිට ගාන හදන්න පහසු වෙයි. අවසන් ස්ථානයේ මෙතන. එහෙනම් පුතේ ආරම්භක ස්ථානයේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක A අවසන් ස්ථානය B. දැන් පුතේ අපි කරන වැඩේ දැන් මම කිව්වා අපේ තියෝඩොලයිට් කියන උපකරණය තැනක ස්ථානගත කරලා අංශක 360ක්ම කරකවන්න පුළුවන් කියලා. එහෙනම් පුතේ අපි මෙන්න මේ A කියන ස්ථානය සහ අපට මෙතන මාර්ගයේ තවත් දුර ස්ථානයකට අපි ප්‍රධාන වශයෙන් තියාගෙන මේ ආරම්භ ස්ථානය සහ ඒ ස්ථානයට ළඟින්ම සහ දුරින්ම තියෙන හෝ ළඟින්ම තියෙන එක එල්ලේ පේන සීමාව ලකුණක් දා ගන්නවා. ඊළඟට පුතේ මේ ස්ථාන දෙක අතර අපි උපකරණය ස්ථානගත කරනවා. තියටොලයිට් 2 තියෙනවා. තියටොලයිට් 2 තියලා පුතේ අපි මුලින්ම මෙන්න මේ ස්ථානය ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක විදිහට අරගෙන මේක කියවනවා. ඊට පස්සේ පුතේ අපි මේ පාරේ අවස්ථා කිහිපයක් මේ විදිහට ලකුණු කරගන්නවා. එහෙනම් මේ පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව මේක තුන්වෙනි අවස්ථාව මේක පුතේ උපකරණය හරවලා අපි හතරවෙනි අවස්ථාවක් ගන්නවා. දැන් පුතේ මේ අපි මෙතනට ගන් ඇවිල්ලා තියෙනවා. නමුත් තාම අපට අවසන් ස්ථානය හම්බුනේ නැහැ. ඊළඟට පුතේ මම කරන්නේ අහපෝ සැරයක් පුතේ මේ ස්ථානය හතරවෙනි ස්ථානයත් පේන. එක එල්ලේ පේන තවත් ස්ථානයක් හොයා ගන්නවා. එහෙනම් පුතේ එතනදී මම කරන්නේ මේ උපකරණය පළවෙනි අවස්ථාවේ සිට දෙවෙනි අවස්ථාවට මාරු කර ගන්නවා. උපකරණය මොකද කරන්නේ? දෙවෙනි අවස්ථාවට මාරු කර ගන්නවා. මේක පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී පුතේ අපි හතරවෙනි ස්ථානයේ මට්ටම යටිය තියලා පුතේ පස්වෙනි මිනුමත් ගන්නවා. එකම අවස්ථාවේ පුතේ පෙර දැක්මක් සහ පසු දැක්මක් ගන්න අවස්ථාව. ඊළඟ පුතේ තව අවස්ථා කිහිපයක් මේ අතරතුර ගන්නවා. 6 වෙනි අවස්ථාව 7 වෙනි අවස්ථාව මේක තමයි පුතේ 8 වෙනි අවස්ථාව. නේද? හැබැයි අපිට මෙතන මට්ටම වැඩි දිලා පුතේ මිනුම ගත්තට අපිට තාමත් අවසන් ස්ථානයට යන්න බැරි වුණා. එහෙනම් පුතේ මෙන්න මේ තනිතලා බීමක් වගේ අවස්ථාවක්. අපිට පූල් එකක් හදනකොට පාරක් හදනකොට හදපු පාරක් ලෙවල්ද කියලා බලන්න අපිට මොකද කරන්නේ මේ නැග්ම බැස්ම වගේ අතරමැදි දැක්මවල කිහිපයක් තියාගෙන වැඩ කරන්න වෙනවා. එහෙනම් මේ දෙවෙනි අවස්ථාවේදී පුතේ අපි අවස්ථා තුනක් ගන්නවා. ඒත් අපිට අවසන් ස්ථානේ ළඟා වෙන්න බැරි නිසා පුතේ අපි අවසන් ස්ථානයේ මේ 8 වෙනි ස්ථානයත්
අවසන් ස්ථානයත් පේන මැද සීමාවක අපි මෙන්න මේ තියෝඩලයිට් ස්ථානගත කරලා තුන්වෙනි අවස්ථාව විදිහට මිනුමක් ගන්න. ඒ අරන් පුතේ අවස්ථා කිහිපයකින් අපි මෙතනට ළඟා වෙනවා. අපි හිතමු පුතේ මෙතන 8යි මෙතන 9යි. මේ තැන පුතේ 9 වෙනි අවස්ථාව අපි ඔන්න කොහොම හරි පුතේ අපිට තියෙන පුතේ A ස්ථානයේ ඉඳලා B ස්ථානයට කොච්චර නැක්මක් හෝ බැස්මක් තියෙනවද කියලා බලන්න. එහෙනම් අපිට ඒකට කරන්න ඕනි අවස්ථා කිහිපයක් අරගෙන පුතේ මම අපේ අවසන් ස්ථානයට ළඟා වුණා. එහෙනම් අතනදී පුතේ අපි කතා කරේ නැග්ම බැස්ම විතරයි අපිට තියෙන්නේ. මේ තියෙන්නේ වගු. දැන් අපිට හම්බ වෙනා පුතේ අතරමැදි දැක්ම කියන අවස්ථාවක්. එහෙනම් පුතේ මෙන්න මේ රූප සරහන ඔයාලා ඇඳ ගන්න. ඇඳලා පුතේ මේ ස්ථාන A සහ B කියලා ලකුණු කරගන්න ඕනි. 1 2 3 4 5 කියන ස්ථාන දෙක එක ළඟ 6 7 8 කියන ස්ථානයක් තියාගන්න ඕනි. මෙතනදී පුතේ දැන් 8 කියන ස්ථානයනේ. අපි මෙතනදී මැෂින් එක මාරු කරපු නිසා පුතේ මෙතනින් අපි 9 කියන ස්ථානයට මෙතනින් ගන්න. එහෙනම් මේක තමයි 10. අපි මේක 11 විදියට ගමු. හරි. එහෙනම් පුතේ මේ ටික ලකුණු කරගන්න. දැන් මේකේ මිනිමම් අවස්ථා 11ක් තියෙනවා. එහෙනම් පුතේ මම එහා පැත්තේ වගුව ඇඳ ගන්නකම් ඔයාලා පුතේ රූප සරහන ඇඳ ගන්න. මේ රූප සරහන තමයි ඇඳ ගන්න ඕනේ ඊළඟට. ඊට පස්සේ පුතේ රූප සරහන ඇඳගෙන ඔයාලා පුතේ ඉක්මනට වගුවක් ඇඳ ගන්න. හරි පුතාලා මේ රූප සරහනත් අඳින්න ඕනි. ඒ ඇඳලා අහපුව අලුතෙන් වගුවක් ඉක්මනට ඇඳ ගන්න. අර ඒ වගුවම තමයි පුතේ. වගුව වෙනස් වෙන්නේ නැහැ පුතේ. අපි ආදේශ කරන විදිහ විතරයි පොඩි වෙනසක් වෙන්නේ. හරි පුතාලා ඇඳලා ඉවරද වගුව? හරි මම හිතන පුතේ ඔයාලා වගුව ඇඳලා ඉවර ඇති කියලා. හරි මේකත් පුතේ නැග්ම වැසම වගුවමයි. හැබැයි භාවිතා කරන අවස්ථාව මොනවාද? තැනිතලා බිමක් සඳහා. තැනිතලා බිමක් සඳහා තමයි පුතේ අතරමැද දැක්මක් භාවිතා කරන්නේ. එහෙනම් පුතේ මෙතනදිත් පොඩි වෙනසක් වෙන්න ඕනි. ඒක තමයි පුතේ දැන් අපි ගාව තියෙන පුතේ බෙන්ච්මාර්ක් එකක් නෙවෙයි පාර මැද්දේ පුතේ අපිට බෙන්ච්මාර්ක් එකක් තියන්න බෑ. පින් ලකුණක් තියන්න බෑ පුතේ අපි මෙතනට සාපේක්ෂව මෙතන ස්ථානයේ අගය හොයන්න ඕන නිසා අපි ඒක ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක් විදිහට ලකුණු කරනවා. ගාන හදන්න පහසු වෙන පුතේ අපි CI කියලා ආදේශ කරගමු. හරි. දැන් අපි පළවෙනි අවස්ථාව එතකොට පුතේ අපි මේ තැනිතලා බිමක්නේ පාරක්නේ අපි හදපු පාරක් කියලා හිතමු. ඒ හදපු පාරේ තමයි මනන් යන්නේ අපි කොච්චර උසක් පල්ලමක් කියනවද කියලා බලන්න. එහෙනම් පුතේ ලොකු අගයන් ආදේශ කරන්නේ අපි පොඩි අගයන් වලින් මේක ගමු. හරි. උදාහරණයක් විදිහට අපි මම මේ කතා කරන මීටර වලින් නමුත් ඇත්තට මීටර නෙවෙයි පුතේ ඊට වඩා පොඩි අගයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. සමහරවිට දශම ගණන් වෙන්න පුළුවන්. සෙන්ටිමීටරයක් වෙන්න පුළුවන් වෙනස. සෙන්ටිමීටර් දෙකක් වෙනස වෙන්නත් පුළුවන්. අපේ ගණන් හදන්න පහසු වෙන පුතේ මම 1 සහ 10 අතර අගයන් ගන්නම් මේකට. එතකොට පුතේ පළමු අගය මම මෙතන මට්ටම උපකරණේ තියලා මෙතන මට්ටම යටි තියලා මැනලා බැලුවාන් පස්සේ මට පෙන්නනවා එතන අගය 1ක්. මීටර 1යි. ඊට පස්සේ පුතේ දෙවෙනි අවස්ථාවේදී අපි ගන්න පුතේ මේ මොනවාද? මේක තමයි පළවෙනි පෙර දැක්ම. සෝරි පුතා මේක තමයි පුතේ පසු දැක්ම. මේ තමයි පුතේ ඒකට අදාළ උපකරණය වෙනස් කරන ස්ථානය. එහෙනම් පුතේ පළවෙනි අවස්ථාවේදී අපි ගන්නවා පසු දැක්මක්
මේ තියෙන අවස්ථා දෙක අතරමැදි දැක්මවල. මේක තමයි පෙර දැක්ම විදිහට එන්නේ. එහෙනම් පුතේ පෙර දැක්මට කලින් අපට හම්බ වෙන අවස්ථා දෙකක්. එහෙනම් පළවෙනි අවස්ථාවේදී මේ තියෙන පසු දැක්ම ඊට පස්සේ පුතේ 2 සහ 3 කියන අවස්ථාවල අපට හම්බ වෙනවා මොනවාද? අතරමැදි දැක්මවල දෙකක්. ඊට පස්සේ පුතේ මට හම්බ වෙනවා හතරවෙනි අවස්ථාව විදියට අපට හම්බ වෙනවා පෙර දැක්ම. ඒ පෙර දැක්ම හම්බෙන අවස්ථාවෙන් පුතේ අපි උපකරණය මාරු කරනවා. මේ උපකරණය මාරු කරන මේ දෙවෙනි අවස්ථාව, මේ පළවෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී මට හම්බ වෙනවා පුතේ මේ පස්වෙනි මිනිමත් මම මෙතනදී ගන්නවා. එහෙනම් 1 2 3 4 පස්වෙනි මිනිමත් මම ගන්නවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ කියන 6 7 8 කියන අවස්ථා 6 සහ 7 කියන අවස්ථා පුතේ අතරමැදි දැක්මවල. එහෙනම් 3යි 4යි. එහෙනම් 1 2 3 1 කියන්නේ පසු දැක්මක්, 3 කියන්නේ පෙර දැක්මක්, 2 කියලා කියන්නේ අහපොව පසු දැක්මක්, 3 4 කියලා කියන්නේ මෙන්න මේ කියන 7 6 සහ 7 කියන අවස්ථා. එහෙනම් 8 කියන අවස්ථාව මොකද්ද වෙන්නේ අහපොව? 8 කියන අවස්ථාව පෙර දැක්මක් වෙනවා. හරි. ඊට පස්සේ පුතේ අහපොව සැරයක් අපි උපකරණය මාරු කරනවා. එහෙනම් මේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී අපට අතනදී මේ 8 වෙනි අවස්ථාව විදියට එකගයක් හම්බ වෙනවා අහපොව. මෙතනදී අපට හම්බ වෙනවා පුතේ 9 වෙනි අවස්ථාව විදියට පෙර දැක්මක්. අපි දාමු මේ පෙර දැක්ම 3යි. ඊට පස්සේ පුතේ මේ මැද එක අගයක් තියෙනවා. ඒ අගය තමයි පුතේ තුන්වෙනි අවස්ථාවේදී අපි ගන්න අතරමැදි දැක්ම. ඒ අගය අපි දාමු 5ක් කියලා. අවසන් අවස්ථාව පුතේ B කියන අවස්ථාව. ඒකේ අගය අපි දාමු 4යි කියලා.